බබාගේ බර වැඩි කරන තල පවුඩර් එකක් ගෙදරදිම හදාගමු. මම මුලින්ම මෙන්න මේ වගේ තල ටිකක් අරගෙන ඒක හොඳට දෙතුන් වතාවක් හොද ගන්න ඕන. මේ තියෙන මං එහෙම හොදගත්ත තල ටික මේක මම මේ වගේ පැටියක අතුරලා වේලෙන්න අවුවේ තියනවා. අද හොඳට අවුව තිබුණු දවසක් මේ පැය දෙකකට පස්සේ දැන් හොඳට වේලිලා තියෙන්නේ වතුර පොඩ්ඩක්වත් නැහැ. මම තල ටික අඩු ගින්දරේ මෙන්න මේ විදිහට චුට්ටක් වෙලා බෙද ගන්නවා. ගින්දර අඩු කරලාම තියාගන්න නැත්නම් තල ටික වීසි වෙනවා. දැන් තලවල පාට වෙනස් වෙලා තියෙන්නේ. මම මේ වෙලේදී ලිප ඔෆ් කර ගන්නවා. මේක උණු වෙන්න මම ග්‍රයින්ඩර් ජාරයකට දා ගන්නවා. නිවුනට පස්සේ කොටා ගන්න චුට්ටක් අමාරුයි. දැන් බලමු මේක කොටා ගන්න විදිය. හරි කොටාගෙන ඉවරයි. අපි දැන් ඇරලා බලමු කොහොමද ඇතුලේ තත්ත්වය කියලා. පේනවද හොඳට කුඩු ගතියට තියෙනවා. මං කොටා ගත්තේ එකපාරකට තප්පර 3ක් වගේ. ඒ වගේ දෙපාරයි මං කොටා ගත්තේ. වැඩිපුර කෙටුනොත් වෙන්නේ මේ තල ඇටවල ඇතුලේ තියෙන තෙල් ගතිය එළියට එනවා. එතකොට මෙහෙම කුඩු කුඩු නෙමෙයි එන්නේ නිකන් තල පැයක් වගේ එකක් තමයි එන්නේ. මේක මම මේ විදිහට භාජනයක දාලා මේක සති 2ක් විතර ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. තල කියලා කියන්නේ මේද අධික ආහාරයක්. ඒ නිසා බබාලගේ බර වැඩි වීමට උපකාරී වෙනවා. මේක අපිට බබාගේ පළතුරු වලට, ඕට්ස් වලට, හබල පෙති වලට, බත් වලට උනත් දාලා දෙන්න පුළුවන්.